Hello, Iboan. Right ada special event එකක් අරගෙන අද අපි මේගම බන්දුල මාකට් එකේ 57 වෙනි වතාවට දන්සලක් දෙනවා. ඔයාලා ඔක්කොට බලා ගන්න පුළුවන් මේ තියෙන දන්සල මහා බත් දන්සල 57 වෙනි වතාවට තමයි පැවැත්වෙන්නේ. ගොඩක් ක්‍රවුඩ් එකේ ඉන්නවා. දැන් රෙඩි වෙන ගමන් ඉන්නේ. අපෝ ඉන්නවා කියන්නේ දැන් වෙලාව 6යි තාම දැනටත් කට්ටිය ඉන්නවා. පොලිස් ගොඩක් ඉන්නවා 6යි කාලයි. වෙනවනේ. දැන් මම සෙනග ඇවිල්ලා ඉන්නේ. අතාමාට තමයි පටන් ගන්නෙ. මේ ඉන්නේ අපේ නිවේදක මහත්තයා. මේකමම දන්න රොසයිරෝ. ඕනම නිවේදන කටයුත්තක් ඕනම පොදු වැඩක් වුණොත් මේ මනුස්සයයි සපෝට් එක අනිවාර්යෙන් තියෙනවා. Thank you අයියේ. හරි අපි යන් ඇතුළට බලන්න. මොකද විස්තරේ කියලා. හරි. ඉතින් තමයි අපේ එන්ට්‍රන්ස් එකේ තියෙන්නේ. ඔක්කොම පේනවාදී. ඔක්කොම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. බුෆේ එක මෙතන තමයි arrange වෙන්නේ. මේ ඉන්නේ අපේ ලාබාලම් වෙලෙන්දෙක් තමයි. තාත්තගෙන් දායාදී ඇවිල්ලා. පරණම අපේ පරණම සමාජිකයෙක් තමයි බන්දුල මාකට් එකේ ඇන්ටනි මාමා. මේත් අපේ සමාජිකයෙක් තමයි පරණ මුදාවේ කෙනෙක්. එයාගේ පුතා තමයි අර හිටියේ. සෑහෙන සපෝට් එකක් දෙන ඇන්ටනි මාමා. මොකද කියන්නේ ඇන්ටනි මාමා මේ දන්සල සම්බන්ධයෙන් අපිට වැඩි ලොකු අත්දැකීමක් තියෙන මිනිස්සෙක්. 57 වෙනි වතාවට මාමේනේ. යන්න තියෙන්නේ බන්දුල මාකට් එකේ දන්සල කිව්වම ගොඩක් අය බොහොම ප්‍රිය කරන මාකට් එකක්. ඒ වගේම හොඳ රස කැම් වේලා. හරි බොහොම ස්තුතියි. මේත් ඒ වගේම තමයි තාත්තගේ පස්සේ දැන් පුතා කරන්නේ. මාමා තෙලවලු තමයි කරන්නේ. අලුත් තෙලවලු ඕන විදියට ගන්න තියෙනවා. ඉතින් ඒ ඔක්කොගේම දායකත්වයෙන් තමයි අපි මේ දන්සල කරන්නේ. යන් උඩ බලන්න. මේ තියෙන ඔක්කොම ලයි ලෑස්ති වෙනවා. මේ කවුද? මේ ඉන්නේ කලින් වීඩියෝ එකත් මගේ හිටියා කොස් කපන්නේ අතුලේ. කොස් නම් අතුලේ ඉතින් කපනවා කැපිලා ඔක්කොම ඉතින් එක මුදු කරමින් අපි දන්සලට ලෑස්ති වෙනවා. යම් බලන්න මේ පේනවනේ. ඔක්කොම මේ පේනවනේ. ආයෙත් මාකට් එකේ නොවුනත් මෙයා තෙලවලු කඩයක් ඉන්නේ වෙන කඩයක ඉන්නේ ඇවිල්ලා උදව් කරන අපේ පොඩි මෑන්. ඒ ඔක්කොම ඉන්නවා ඉතින් පොලිමට ලස්සනට බාන්න. පිළිවෙලට ලස්සනට කරලා දිනවා පුටු ටික උනත් ලස්සනට. ඒකයි බන්දුල මාකට් එකේ විශේෂත්වය. සමාජිකයෝ ගොඩක් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා ස්පෙෂල් එක්කෙනෙක්. එයාටත් පෙන්වන්න ඕනේ. මීගමුව නගර සභාවේ සුපර්වයිසර් මිස්ටර් නිරෝෂන් ලොකු උදව්වක් කරනවා. ඒ කියන්නේ ඊයේත් අපිට සෑහෙන සපෝට් එකක් දුන්නා මේක ක්ලීන් කරලා ඉවරලා අපිට රන් එකක් නැතුව තියෙද්දිත් ඊයේ රෑ කියන්නේ එයාගේ ඕෆ් එකනුත් පස්සේ එයාගේ වෙලාවෙන් ඇවිල්ලා මේ මාකට් එකේ කුණු ටික අයින් කරලා ලොකු උදව්වක් කරන නියතමානී මිනිස්සෙක්. එයාට රෙස්පෙක්ට්. thank you නිරෝෂන් අයියේ. හරි. අපි යමු කොහොමද උයන්නේ කියලා බලන්න. කැමරා ටික ලෑස්ති වෙනවා. ලස්සනට රෙඩි වෙනවා. මේ දින් හැමෝම උදව් කරනවා. මේ තමයි පැරණිම සමාජිකයෙක් තමයි මහින්ද අයියා. පරණ කීඩකෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් මෙහෙ නැති වුණත් දන්සලට ඇවිල්ලා ඉන්නවා උදව් කරන්න. හරි. මේ තමයි කෑම උයන අපේ රොන්. කෑම ටික ලස්සනට. ඔයාලා හැමෝට මේ අක්කලා තමයි ඉතින් ඇවිල්ලා උදව් කරන්නේ. පේනවනේ. මේ දින් බන්දුල මාකට් එකේ විශේෂත්වය කජු. හරි. ලස්සනට උයන පේන ඔක්කොටම මේ ආපු හැමෝටම ස්තුති වෙන්න ඕනේ. එයාව තමයි ඔයාලගේ බඩ පුරවන්න රසට කෑම හදන්න. හරි? ඒ ඔක්කොම ඉන්නවා. පියන් තව බලන්න. නෑ මේ කෑම අනාතරුද ඔයාලා සර්රේ සමාජිකයෝ ඔක්කොම ඉන්නවා. අපිට වැඩි සීනියර්ස්ලා මාකට් එකේ අපි මේ අලුතෙන් ආපු කට්ටිය මේ පැරණි මාකට් එකෙන් අයින් කරලා දැන් තනියම ලොකු සිල්ලර තොග බඩු කඩයක් කරන අපේ කළු අයියා දන්සලේ නැති වුණත් අන්න ඒක තමයි බන්දුල මාකට් එකේ විශේෂත්වය. අමතක කරන්නේ නැහැ. පැලට එනවා උදව් කරන්න. thank you කළු අයියේ. හරි අපි ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. කච්චියේ වැඩ. මේ ඉන්නේ අපේ බන්දුල මාකට් එකේ කාලේ නැද්ද කියන්න කොච්චරද කාලේ අවුරුදු 58ක් එසේ මෙසේ වයිසර් නෙමෙයි අවුරුදු 58ක් මේ බන්දුල මාකට් එකේ ජනතාව වෙනුවෙන් සේවය කරන මිනිස්සෙක් අවුරුදු 58ක් හිතන්න කොච්චරද වයස කියලා නේ සීනිය කොච්චරද කියලා
ඉතින් ඒ මිනිස්සු පවා ඇවිල්ලා ගෙදර ඉන්න තියෙන දවසේ ඇවිල්ලා මේ දන්සලට උදව් කරනවා. thank you පාලන්දේ. දීර්ඝායුෂ වේවා. මේ ඔක්කොම හැමෝම උදේ ත්‍රිවිල් දුවන අයියා කෙනෙක් අපේ පාක් එකේ ඉස්සරහා ඉතින් ඇවිල්ලා උදව් කරනවා සරා අයියා. thank you so much. මෙතන අපේ ආසනේ මේ මල්ලි කෑම කඩයක් තමා කරන්නේ මාකට් එකේ ඉතින් උදව් කරනවා. හරි කම්පින් වලට යන්නේ නැතුව ගෙදර අම්මලා තාත්තලා බලන්න යන්නේ නැතුව අපේ දන්සලට උදව් කරනවා. thank you. ළඟට මේත් එමය මාකට් එකෙන් ගැලවිලා ගිහලා දැන් තනියම කඩයක් කරනවා. බන්දර මාකට් එකෙන් ආවාසය අරගෙන දැන් තනියම යාගේ කියලා එළවලු කඩයක් කරනවා. මේ පවුලයි ඉන්නේ. ඔව්. හරිද? කීවෙන එකද කියලා අහන්න එපා, කමෙන්ට් දාන්න එපා. කීවෙන එකද කියලා මම දන්නේ නැහැ. එයා කියන්නේ දෙයක් තමයි. හරිද? ඊළඟට මේ ඉන්නවා මාකට් එකේ පරණ එක්කෙනා අවුරුදු 17ක් අසංක මේ ඉන්නේ. ඔයාලා හැමෝම දන්නවා ඇති. ඔව්. අවුරුදු 17ක් හෝ 20ක් මම දන්න තරමින් කියන්නේ මම පොඩි කාලේ ඉඳලා මාවත් වඩාගද්දි හිටපු එක්කෙනෙක්. ඉතින් ඔක්කොමලා උදව් කරනවා. මේ ඉන්නේ අපේ තුසි අයියා. තාත්තගෙන් පස්සේ දැන් අයියයි මල්ලි එකතු වෙලා මීගමුවට හොටෙල් වලට හොඳ එළවලු දෙනවා. දන්නවම දන්නවා. ඉතින් උදේ ඉඳලා ලොකු සේවයක් කරනවා අපේ තුසි අයියා. දම්මිය අයියා මෙයාගේ අයියා තමයි අපේ හෙඩ් වගේ ඉන්නේ. දම්මිය අයියා නෑ මේ වෙලාව අල්ලගන්න. ඒකට මල්ලි වල්ල ගත්තා. හරිද මේ මුණත් පෙන්නන්න ඕනේ. thank you තුසි අයියා. අවුරුදු 57ක්. thank you තුසි අයියා. මේ ගේම් එක දිගටම අරන් යන්න ඕනේ. හරි. ඔයාලගේ අයියෙන් තමයි කරන්නේ. ඉතින් මේක අපි දිගටම අරන් යන්න කියලා. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. බච්චුට්ටක් කාලේ යන්න. මතක් කරලා පොලිමේ ඉන්න. කෝල් කරන්න එපා, මැසේජ් දාන්න එපා. අනේ අපිව ගන්න කියලා. අපි පොලිමේ අයියේ කියලා ගන්න එපා. එනවල ඔක්කොම ජය වේවා.